ඌවේ කම්බයින් මැට් සන්නාමය මිස්ටර් මැට්ස් පසිදුවම් සොයිසා අයිබෝනවන් එතොට මේ විඩියෝ කරන්නේ අද උගන්නවන නෙමේ විශේෂ පණවිඩි කීපයක් දෙන්න හරි තොට මං දැඟින්නේ බණ්ඩාරල පින්සිපියා ආයතනේ තොට මේක තමයි මන් දන්න තරමින් බණ්ඩාරල සහ ඌ පලාතමගත්තොත් විශාලම හෝල් එක තියෙන ආයතනය තොර මමත් මේ හෝල් එකේ දුගන්නාරාරසර්ගේ ක්ලාස්සේම ඉල්ල තියෙනවා තිං ලොක හීනයක් මේ වගේ හොල්ල එක ලාසයක් කරන තිබ්බ එක කියන්නේ ආසාාවක් තිබ්බා ඉතින් මේ ආයතනයේ ප්‍රධානියෝ මට ආරාධනා කරා මේ හෝල් එකට ඒ කියන්නේ මේ ආයතනයට ඇවිල්ලා සම්බන්ධ වෙලා එලත් එක්ක සම්බන්ධ වෙලා කටයුතු කරන්න කියලා. ඉතින් මම තීරණය කරා අද සිට මේ හෝල් එකේ මගේ සියලුම පන්ති ඉදිරියට තියෙන සියලුම පන්ති ප්‍රින්සිපල් ආයතනයේ කරන්න මම තීරණය කරා. ඉතින් මං කලින් හිටපු ආයතනයේ කිසිදු ප්‍රශ්නයක් නිසා නෙමෙයි මම මේ ආයතනයට එන්නේ මගේ ආසාවක් නිසා. ඒතර මේ ආයතනයේ ගුරුවරු සහගේ ආයතනයේ පාරිමණ්ඩලය තාම හොඳට අපිට සැලකුවා. කිසිම ප්‍රශ්නයක් නෑ. ඉතින් ඒගොඩට ගොඩක් ස්තුතියි. ඒ වගේම අලුත් ආයතනයට එන්න ප්‍රධානම හේතුව මගේ ආසාවක් මේ වගේ හෝල් එකක ක්ලාස් එකක් කරන එක. හරි. ඉතින් මට ආරාධනයක් ආව හින්දා මම ඒක බාරගත්තා. ඉතින් කතන්දර ටික ওই ටික තමයි. ඒතර අද ඉඳලා මේ සියලුම පන්ති තියෙන්නේ බණ්ඩාරවල ප්‍රින්සිපල් ආයතනයේ බදුල්නේ කරගෙන යන ආයතනෙම තමයි තියෙන්නේ. බණ්ඩාරවල සියලුම පන්ති බණ්ඩාරවල ප්‍රින්සිපල් ආයතනෙ තමයි තියෙන්නේ. ඒතර අපේ පන්ති ටික පොඩ්ඩක් දැනුවත් කරනවා. අපි දැනට මේ වෙනකොට 2026 ළමයි වෙනුවෙන් ටොපික් වයිස් කියලා වැඩසටහනක් පටන් ගන්න තියෙනවා. ඒක තියෙන්නේ බ්‍රහස්පතින්දා උදේ 8 ඉඳලා රාත්‍රී 12 වෙනකම්. කලින් අවුරුදු වල හිටපු ළමයි මේවා දන්නවා කොච්චර වැඩ ප්‍රමාණයක් මේකේ කරනවද කියලා. හරිද? එතකොට උදේ 8 ඉඳලා රෑ 12 වෙනකම් බ්‍රහස්පතින්දා දවසේ ටොපික් වයිස් එකේ දෙන්නේ මුළු සිලබස් එකම නැවත මාතෘකාවෙන් මාතෘකාවට අපි වේගෙන් කතා කරගෙන යනවා අවුරුදු අන්තිම අවුරුදු 4ක පාස් පේපර්ස් ඩිස්කස් කරන ගමන්. එතකොට ඒක තියෙන්නේ බ්‍රහස්පතින්දා උදේ 8 රෑ 12 11 වෙනිදා ප්‍රින්සිපල් ආයතනයේ තමයි ටොපික් වයිස් එක තියෙන්නේ. හරි. ඒතර සියලු ළමයිට මතක් කරනවා ඔයාලට එන්න ඕනේ ප්‍රින්සිපල් ආයතනයේට. ප්‍රින්සිපල් ආයතනයේ තමයි අපේ ටොපික් වයිස් එක මේ අවුරුද්දේ පටන් ගන්න. දැන් මේ මෙහි බණ්ඩාරවල පටන් ගන්න පළවෙනි දවසේ මේක 11 වෙනි බ්‍රහස්පතින්දා. එතකම අපි රිවිෂන් එකට ආවොත් අපි රිවිෂන් එකේ මේ වෙනකොට තව පාඩම් දෙකක් හෝ තුනක ප්‍රමාණයක් ඉතිරි වෙලා තිනවා කතා කරන්න. රිවිෂන් එක තියෙන්නේ සඳුදා උදේ 7 ඉඳලා දවල් 2 වෙනකම් සුපුරුදු පරිදි කරගෙන යනවා. ඒතර ඒත් එක්කම අපි අමුතු වැඩක් මේ පාර පටන් ගන්න තිනවා A+ කියලා වැඩසටහනක්. ඒතර A+ කියන එක වැඩසටහන කරන්නේ මේ ටොපික් වයිස් එකේදී අපි සාකච්ඡා කරපු දේවල් ඊටාම අමාරු මට්ටමේ ගණන්. ඊටාම සංකීර්ණ මට්ටමේ ගණන්. 2 ඉඳලා 2.30 ඉඳලා 5.30 වෙනකම් ඔයාලට ලියවනවා. ඊට පස්සේ අපි ඒක 2.30 ඉඳලා 5.30 වෙනකම් ලියවලා විනාඩි 30ක ඉන්ටර්වල් එකක් දීලා මම මේ සියලුම ගණන් සාමාන්‍යයෙන් දවසට ගණන් 30ක වගේ ප්‍රමාණයක්, කෙටි ප්‍රශ්න 30ක වගේ ප්‍රමාණයක්, ලොකු ප්‍රශ්න 8ක් හෝ 10ක් වගේ ප්‍රමාණයක් අපි ඩිස්කෂන් කරනවා. ඒක ඩිස්කස් එකක් ගන්නවා. එදාම සඳුදාම හවස 6 ඉඳලා රෑ 12 වෙනකම්. ඒතර සඳුදාත් ඔය උදේ 7ට ආවම අපිට පන්ති ඉවරෙන්නේ 12ට. ඔය තියෙන්නේ රිවිෂන් එකේ වැඩ කටයුතු. තව මාස දෙකක ළමයිට තියෙන වැඩ කටයුතු අපි කරන දේවල් සහ මීට අවුරුදු කිහිපයක් කලින් අවුරුදු 4ම අපි මේ දේවල් මේ විදිහට කරා. හරි. මේ A+ වැඩසටහන මේ අවුරුද්ද ඉඳලා අලුතෙන් කරන දෙයක්. ඒතක මේනක අපි තියරි පන්ති වලට තියරි පන්ති නම් තව එක පාඩමක් හෝ ඒකිත් දෙකක් විතර තමයි ඉතිරි වෙලා තියෙන්නේ. 2026 තියරි පන්තිය සුපුරුදු පරිදි ඉරිදා 1 ඉඳලා 5 වෙනකන් තියෙනවා. ඒතර ඒ ළමයිට තියෙන පේපරේ ඩිස්කෂන් එක එදා හවස 6 ඉඳලා රාත්‍රී 10 වෙනකන් තියෙනවා. මේ වෙනකොට රෑන්ක් පේපර්ස් පටන් ගන්න තියෙන්නේ දවස් 6 ඉඳලා රාත්‍රී 10 වෙනකන් තියෙනවා. ඒතර ඔය තියෙන්නේ තියරි පන්තියේ ළමයිට සහ රිවිෂන් පන්තියේ ළමයිට අඩංගු දේවල් ටික. හරිද? ඒතර මේ පේපර් ඩිස්කෂන් එක කියන්නේ තියරි දෙගොල්ලටම ලියන්න තියෙන පේපර් එකක්. එතකොට ඒක ඔන්න ඔය විදිහට ඩිස්කස් කරනවා. ඊට පස්සේ අපි යමු 2027 ළමයිට මේ වෙනකොට සීමාව පාඩම ඉවරයි. බල සමතුලිතතාවය ගැන කතා කරමින් ඉන්නේ. ඒ පන්ති තියෙන ඉරිදා උදේ 8 ඉඳලා දවල් 12 වෙනකම්. ඉරිදා උදේ 8 ඉඳලා දවල් 12 වෙනකම් සුපුරුදු පරිදි තියෙනවා. එයාලටත් විශේෂ දෙයක් කියන්න ඕනි. මේ මාසෙන් පස්සේ ලබන මාසෙ ඉඳලා එයාලගේ පේපර් ක්ලාස් එක අපි පටන් ගන්නවා. ජූලි මාසෙ ඉඳලා. හරි? එතකොට එයාලටත් ඒකට අදාළ දවසක් මම ඉදිරියට පැහැදිලි කරනවා. එතකම අපි ආවොත් 2028 ළමයි වෙනුවෙන් ඕල ලියලා ඉන්න පොඩි කට්ටිය වෙනුවෙන් කියන්නේ. එතකොට එයාලට පන්ති තියෙන්නේ සඳුදා පස්වරු 2 ඉඳලා පස්වරු 5 වෙනකම්. මේක මාස දෙකක කාලයක් පමණයි තියෙන්නේ. මොකද හේතුව 2026 අය A level ලියනකම් ඔයාලට පන්ති තියෙන්නේ සඳුදා හවස 2 ඉඳලා 5 වෙනකම්. ඒතර ඔයාලගේ පන්තිය වෙනස් වෙනවා අගෝස්තු මාසෙ ඉඳලා ඉරිදා හවස 1 ඉඳලා 5 වෙනකම්. ඒතර මේ සියලුම දේවල් ලයිව් බලන්න පුළුවන් ඔයාලට. සියල්ලම මේ සියලුම දේවල් ලයිව් බලන්න පුළුවන්, ඔන්ලයින් බලන්න පුළුවන්. pasindu msoisa.lk කියන එක වෙබ්සයිට් එකට ගියොත්
ඒකේ YouTube channel, WhatsApp group සියලු දේවල් ඒ වෙබ්සයිට් එක තුල තියෙනවා. ඉතින් ඔයාට සියලු දේවල් බලන්න පුළුවන්. ඒතර ඒකේ විස්තර සියල්ල අපි අඩංගු කරලා තියෙනවා. එතකොට එහෙනම් මගේ ආසාවක් නිසා මේ ආවේ. වෙන කිසිදු හේතුවක් නිසා නෙමෙයි. මගේ ආසාවක් නිසා ආයතනකින් ආරාධනාවක් හම්බුණා. බලාගෙන හිටපු දෙයක්. ඉතින් ආයතනයෙන් ඒ ආරාධනය කරාට පස්සේ මම ඒ ආරාධනාව පිළිගත්තා. නැතුව කිසිදු කලින් ආයතනයත් එක්ක තියෙන කිසිදු අමනාපකමක් හින්දා නෙමෙයි. ඉතින් එයාලා අපිට සෑහෙන හොඳට සැලකුවා. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් අපේ ගමන අපි යන්න ඕනි. එහෙනම් දස්වැන්න ඉඳලා අපි ප්‍රින්සිපල් එකකින් හමු වෙමු. එහෙනම් හැමෝටම ජය වේවා. පණිවිඩය කියන්න තමයි ආවේ.